guys, welcome back to my YouTube channel. අද අපි බලමු එක්සෑම් තිබ්බ සතිය කොහොමද ගෙවුනේ කියලා. මේ සෙම් එකේදී අපිට ස්ටඩි ලීව් හම්බුණත් ඒ ස්ටඩි ලීව් වල ප්‍රැක්ටිකල් එක්සෑම් දාලා තිබුණා. ඒක අතකට හොඳයි. මොකද එක්සෑම් ඉවර වෙච්ච ගමන් අපිට ගෙදර යන්න පුළුවන් නේ. ඒ වුණාට ඉතින් ස්ටඩි ලීව් එකේදී නම් හරියට වැඩක් කරගන්න නැහැ. කොහොම හරි ඔන්න එක්සෑම් එකට කලින් දවසේ ඉඳන් කරපු වීඩියෝ තමයි මේ තියෙන්නේ. මේ සෙම් එකට අපිට තිබුණේ ලියන සබ්ජෙක්ට් 4ක් විතරයි. එතකොට ඒ වගේ එක්සෑම් එක දිගටම තිබුණා. 29 වෙනිදා තමයි පටන් ගත්තේ. 29 30 තිබුණා. ඊට පස්සේ ආයෙ තිබුණේ පළවෙනිදායි දෙවෙනිදායි. කලින් අවුරුද්ද ඉවර කරෙත් එක්සෑම් වලින් අලුත් අවුරුද්ද පටන් ගත්තෙත් එක්සෑම් වලින්. මම නම් ඉතින් පාඩම් කරන්න එක්සෑම් ලඟ වෙනකල් බලන් ඉන්න කෙනෙක්. මම දන්නවා හැබැයි එහෙම කරන්න අමාරුයි කියලා. ඒ වුණාට ඉතින් හැමදාම මේ විදිහටම තමයි. මගේ පළවෙනි වීඩියෝ එක බලපු අය නම් දන්නවා මම මොකද්ද කරන ඩිග්‍රී එක කියන්න. අපි අද කතා කරමු මං කරන ඩිග්‍රී එක ගැන. මම කරන්නේ ජෙෆ්නා කැම්පස් එකේ නර්සින් ඩිග්‍රී එක. මෙහෙම කිව්වහම හිතෙන්න පුළුවන් එහෙනම් ජෙෆ්නා වල නර්සින් ෆැකල්ටි එකක් තියෙනවද කියලා. නෑ නර්සින් ෆැකල්ටි එකක් තියෙන්නේ කොළඹ කැම්පස් එකේ විතරයි. අපේ එකේ තියෙන්නේ Allied Health Science කියන ෆැකල්ටි එක. ඒ ෆැකල්ටි එකේ තමයි එක ඩිපාර්ට්මන්ට් එකක් විදිහට නර්සින් තියෙන්නේ. මේක අවුරුදු 4ක ඩිග්‍රී එකක්. එතකොට මෙතනදී අපි පළවෙනි සෙමෙස්ටර් එකේ ඇරුණාම ඉතුරු සෙමෙස්ටර් හැම එකම ක්ලිනිකල් පෝස්ටිනුත් දානවා. ඒ යන්නේ අපි ජෙෆ්නා හොස්පිටල් එකට. ඔන්න ඔතනදී තමයි අපිට භාෂා ප්‍රශ්නේ ටිකක් වැඩිපුර දැනෙන්න පටන් ගන්න. මොකද ජෙෆ්නා හොස්පිටල් එකේ ඉන්න ගොඩක් අය ටැමිල් අයනේ. තුන්වෙනි අවුරුද්දේ හිටියා වුණාට මටත් තාමත් ටැමිල් හරියට බෑ. ඒ වුණාට අපිට එදිනෙදා ඕන දේවල් කොහොම හරි වචන ගලපගෙන කතා කරගන්න පුළුවන් තැනට අපි අද ඇවිල්ලා තියෙනවා. දෙසැම්බර් කියලා කියන්නේ ජෙෆ්නා වලටත් ටිකක් සීතල කාලයක්. හොඳට ගුඩි වෙලා නිදාගන්න තියෙන කාලෙත් එක්සෑම් හින්දා පාඩම් කරන්න වෙනවා. මොනා කරන්නද ඉතින්? ඔන්න දෙවැනි දවසේ එක්සෑම් එක ඉවර වෙලා ආවා. ආයේ ඊළඟ දවසේ නම් එක්සෑම් නැහැ. ඊට පස්සේ දවසේ තමයි තියෙන්නේ. ඒත් ඉතින් වැඩ කරන්න එපැයි. ඊළඟටත් එක දිගට සබ්ජෙක්ට් දෙකක්ම තියෙනවා. ජෙෆ්නා වල තියෙන සංස්කෘතිය ඒ විතරක් නෙමෙයි කෑම බීම පවා අපේ දේවල් වලට වඩා ගොඩක් වෙනස්. ඉතින් මේ වෙනසට හුරු වෙන්න අපිට ටික කාලයක් ඕනේ වෙනවා. මට තාමත් මතකයි මම ජෙෆ්නා ආපු පළවෙනි දවසේ කාපු කෑම එක. ඒ වෙලාවේ නම් මට හිතුනේ ගෙදර අයත් එක්ක ආපහු යන්න තිබුණා නම් කියලා. හැබැයි ඉතින් දැන් නම් බෝඩිමේ ඉන්න නිසා ඒ වගේ කෑම ප්‍රශ්න නැහැ. මොකද අපිට ඕන විදිහට උයාගෙන කන්න පුළුවන්නේ. ඉදරින් ඈත් වෙලා ඉන්නකොට තමා අපිට තේරෙන්නේ අම්මා හදලා දෙන බත් එක කොච්චර වටිනවද කියන එක. හොස්ටල් වල බෝඩින් වල නැවතිලා ඉන්න හැමෝටම මේ අත්දැකීම ඇති මං හිතන්නේ. පරණ අවුරුද්ද ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලැබුවා. එහෙමයි කියලා ඉතින් විශේෂයක් නැහැ. මොකද අපිට එක්සෑම් තාම ඉවර නෑනේ. මේ අලුත් අවුරුද්දේ හැමෝම බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ඉෂ්ට කරගන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න ඕනේ.
අන්තිම මොහොත වෙනකල් හිටපු නිසා එක්සෑම් එකට යන්න ලෑස්ති වෙලා තාමත් ටියුට් බලන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි ඔන්න 2026 අලුත් අවුරුද්දත් අපි එක්සෑම් වලින්ම වැඩ පටන් ගත්තා. මේ ඉන්නේ මායි මගේ යාළුවෝ ටිකයි. යාපනයේ කැම්පස් ඉන්නවා කියලා කියනකොට ගොඩක් අය අහන ප්‍රශ්නේ තමයි අපෝ දුෂ්කරයි නේද කියන එක. ඔව් අනිත් කැම්පස් වලට සාපේක්ෂව දුෂ්කරයි තමා. ඒත් අඩුපාඩුවක් කියන්න නම් නැහැ. හැබැයි ඉතින් කියන්න ඕනේ ඇකඩමික් ප්‍රෙෂර් එක නම් ටිකක් වැඩි. කැම්පස් ජීවිතය කියලා කියන්නේ ආයේ එන්නේ නැති එකක්. ඉතින් කොච්චර අමාරුකම් තිබුණත් ඒ අමාරුකම් ලස්සනට ගලපගෙන ජීවත් වෙන්න අපි දැනගන්න ඕනේ. මේ අවුරුදු 4 ගත කරපු විදිහ ලස්සන මතකයක් විදිහට අපේ හිතවල හැමදාමත් තියෙවි. තව දෙයක් තියෙනවා. ක්ලාස් යන කාලේ සර්ලා කියන සුන්දර කැම්පස් ජීවිතේ නම් මේක ඇතුලේ නැහැ. ඒක ඔයගොල්ලෝ ඇවිල්ලාම බලන්න ඕනේ. අනිත් කැම්පස් වල කොහොමද කියන්න නම් මම දන්නේ නැහැ. මම කිව්වේ ජෙෆ්නා වලට සාපේක්ෂව තමයි. කොහොම හරි ඔන්න එක්සෑම් ටිකත් ඉවර වීගෙන යන ගමන්. තව එක්සෑම් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් මාසයක් විතරම තිබුණ එක්සෑම් එකේ අවසාන දවසට ආවා. එක්සෑම් එක මාසයක් විතර තිබුණේ නැහැ. ස්ටඩි ලීව් එකයි ප්‍රැක්ටිකලුයි එක බලනකොට කොහොම හරි අපි මාසයක් විතරම හිටියා. ඔන්න ඔය විදිහට තමයි අපේ 3 වෙනි අවුරුද්දේ පළවෙනි සෙම් එක ඉවරුනේ. මම දන්නේ නැහැ මේ වගේ රිසල්ට් කොහොම වෙයිද කියලා. කොහොම හරි ඉතින් සෙම් එක ඉවරයි. එක්සෑම් ඉවර වුණාට පස්සේ මෙහෙම ගමනක් යන්න අපි කලින් ප්ලෑන් කරන් හිටියේ නැහැ. ඒත් මමයි තව යාළුවෝ කීප දෙනෙකුයි එක්ක අපි මෙතනට ආවා. ආවේ නම් ටිකක් රෑ වෙලා. මේ තැන මොකද්ද කියන්න මගේ කලින් වීඩියෝ එක බලපු අය නම් දන්නවා. ඒ නිසා මම මේක ආයෙ කියන්න යන්නේ නැහැ. ඔයාලත් කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඔන්න ඔය විදිහට ඒ දවසත් ඉවර වුණා. ඊළඟ දවසේ මාසෙකට විතර පස්සේ ගෙදර යන්න තමා මේ ලෑස්තිය. උදේ ට්‍රේන් එකක් තිබුණත් ඒක උදේ වැඩි නිසා මට එන්න බැරි වුණා. ඊළඟට මම එතනින් 10:50ට තියෙන ට්‍රේන් එකේ තමයි ගෙදර එන්න පිටත් උනේ. කෝච්චියේ පැය 6ක් විතර එන්න තියෙනවා. 10:50ට ට්‍රේන් එකට නැග්ගට බහිනකොට නම් හවස 5 විතරම වෙනවා. ඔන්න ඔය විදිහට තමයි එක්සෑම් දවස් ඉවර වෙලා ගෙදර යන දවස ආවේ. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. අදට ගිහින් එන්නම්. බයි.